සුරතුතිපුර ශ්‍රී ලාංකීය නර්තන කලාවේ හැරවුම් ලක්ෂ්‍ය වූ තජ්ජිත නර්තන ශාස්ත්‍රාලය දස වසරක අභිමානනීය යුගමේවරක හිතිමින් සාම්ප්‍රදායික නර්තනයෙන් ඔබට ගිය අපේකම ඇමරිකාවේ උපන් දූදරුවන්ට උගන්වමින් සම්මාන පිට සම්මාන ලබමින් උඩරට නැටුම් කියන එක මෙහි ඉස්කෝලවල උගන්වන්නේ නැහනේ. ඉතින් අපිට ඕනේ අපි ලංකාවේ ඉඳලා ආවේ. ඉතින් මේ ළමයි මෙහි පුදුනේ. ඒ වුණාට මේගොල්ලන්ටත් අර අපේ ලංකාවේ අපේ කම දෙන්න ඕනේ, සංස්කෘතිය පොඩ්ඩක් උගන්වන්න ඕනේ, අපේ නැටුම් කලාව උගන්වන්න. ඒක නිසා තමයි අපි වැඩිම හිතුවේ පොඩ්ඩක් අපේ දේවලුත් දෙන්න ඕනේ. නැත්නම් මේ ළමයි ඒව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මට වැඩිම ඕනකමක් තිබ්බේ මගේ දුවට අපේ ලංකාව ගැන කියලා දෙන්න. ඉතින් මම හිතුවේ මේ වගේ දෙයකින් ගොඩක් එයාට මේක පුරුදු වෙන්න පුළුවන් කියලා. නර්තන කලාව කියන එක හරිම වටිනා දෙයක්. හරිද? ඉතින් ළමයින්ගේ තියෙන කල්චරල් එකත් එක්ක මේ නැටුම් කලාවත් මේ උඩරට නැටුම් කියන එක දෙක එකට මික්ස්ඩ් වෙලා යනවා. අපිට හරිම කැමති අපේ විදියට ළමයිව හුරු කරන්න. මොකද ළමයි සිංහල විදියට හදන්න ඕන නිසා තමයි මූලිකම තේමාවයි. ඉතින් අපි අපේ නැටුම් තජ්ජිත් මේ ඇකඩමි එකෙදොත් ඒ වගේ ආගමික කටයුතු කරනවා, දාන දෙනවා, ධර්මදේශනා පවත්වනවා, ඒ වගේ දේවල් සංවිධානය කරනවා ප්‍රසන්න අයියා. ඉතින් ඒවා එනොත් අපේ ළමයින්ට අපේ කම රැකගෙන යන්න ලොකු පිටුවහලක් වෙනවා. ප්‍රසන්නගේ ඇකඩමි එකට ආවට පස්සේ කොහොමත් එයා හරියම කැමති අපේ ලංකාවේ අපේ සංස්කෘතිය දේවල් වලට. අපි ඉතින් සතපුම් දහස් ගානකින් ඈත රටක හිටියත් අපි අපේ කම අපේ දේ අපේ දරුවන්ට දෙන්න ඕනේ. සුදුසුකම්ලත් අධ්‍යකී පවුල ගුරුබටුල්ලක් සමඟ නර්තනාචාර්ය සඳලංකාවේ ප්‍රසන්න යමසිංහ මහතාගේ මෙයවීමෙන් උඩරට නැටුම් නර්තනාචාර්ය සඳනී සුලෝචනී විසින් සහ අපේ බෙඩපන්තිය සම්ප්‍රදායික බෙඩවාදන ශිල්පී නර්තනාචාර්ය වරුණ හේමචන්ද්‍ර විසින් සිදු කරනු ලබයි. එන්න අප හා එක්වන්න ඔබේ හදවතේ ඇති නියම ශ්‍රී ලාංකික බව ඔබේ දරුවාට කියා දෙන්න. තජ්ජිත් ඩාන්ස් සම්ප්‍රදායික නර්තනින් ඔබට